ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය ගැන ඔයා දන්නවද? කොළඹ කොල්ලුපිටියේ තිබ්බ මේ shopping complex එක ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද පළවෙනි shopping complex එක. මේකේ දේශීය දේවල් සහ විදේශීය දේවල් කියන දෙකෙන් ඕනෑම දෙයක් තිබුණා. මේක 1980 දශකයේ මුල් කාලයේදී ඉදිකරපු එකක්. මේ ලිබර්ටි ප්ලාසා ශ්‍රී ලංකාවේ තිබුණු පැරණිතම සහ සංකේතාත්මකම සාප්පු සංකීර්ණයක් වෙනවා. මේකේ ඇඳුම් වර්ග, සෙල්ලම් බඩු වර්ග, වයින්, ආහාර, උපාංග වර්ග, ස්වර්ණාභරණ වගේ විවිධ නිෂ්පාදන වර්ග තිබිලා තියෙනවා. මේක ජංගම දුරකථන සාප්පුවලට පට්ටම ප්‍රසිද්ධ තැනක්. ලිබර්ටි ප්ලාසා 1985 දී පටන් ගන්නකොට ඒකේ පළවෙනි ෂොප් එක උනේ ජනප්‍රිය දේශම් නාමයක් වන මිලෙස්න සමාගමේ ෂොප් එකක්. දැන් කොහේ ලිබර්ටි ප්ලාසා එක? ලිබර්ටි ප්ලාසා එක සම්පූර්ණයෙන්ම වැහුණාද? නෑ. හැබැයි වැහෙන්න යන තත්ත්වයකට ගියා. මේ හේතු නිසා. ප්‍රධානතම හේතුව උනේ කුලි. අයිතීන් වල ප්‍රශ්නයක්. ලිබර්ටි ප්ලාසා එකේ අයිතිය කොළඹ ලෑන්ඩ් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කම්පැනි එකට. ඒක කොළඹ මියුනිසිපල් කවුන්සිල් අර්බන් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එක්ක ජොයින් වෙච්ච එකක්. 2010න් පස්සේ CNC එකෙන් කඩවලට නෝටිස් එව්වා. කුඩි ගෙවලා නැති නිසා සීල් කරනවා කියලා. ගොඩක් කඩ වහලා පැඩ්ලොක් දාලා තිබුණා. එතකොට මිනිස්සු අඩු වෙලා කඩ වහලා ගියා. 90 දශකයේ සහ 2000 දශකවල ලිබර්ටි ප්ලාසා තමයි කොළඹ වල හැන්ගවුට් ස්පොට් එක. ඒත් 2018 වෙද්දී දෙවෙනි තට්ටුවයි තුන්වෙනි තට්ටුව හිස් වෙලා කඩ වහලා බිල් තියලා තිබුණා. 2026 පෙබරවාරි views වලට අනුව දැන් තට්ටු තුනෙන් තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකයි ෆුඩ් කෝට් එකයි ෆස්ට් ෆ්ලෝර් එකේ 95%ක්ම මොබයිල් ෂොප් විතරයි. හොටෙල්, මැජෙස්ටික් සිටි, වන් ගෝල් බේස් වගේ මොඩර්න් මෝල් ඇවිල්ලා කස්ටම් බේස් එක අඩු වෙලා තිබුණා. ඔන්ලයින් shopping සහ නව මෝල් වල AC, පාකින්, බ්‍රෑන්ඩ් ෂොප් නිසා ලිබර්ටි ප්ලාසා පරණ වුණා. දැන් රීඩෙවලොප්මන්ට් යටතේ තියෙන්නේ. 2025-2026 වර්ෂවල රිවිව්ස් වලට අනුව currently under reconstruction කියලා තියෙනවා. කොළඹ ලෑන්ඩ් එක ප්‍රොපර්ටි එක රීවැම්ප් කරනවා කියලා. 2013 ඉඳලා මේ ගැන කතා වෙලා තියෙනවා. කුලී ගෙවීමේ ප්‍රශ්න. ඕනර්ස්ලා ප්‍රොපර්ටි එක රීඩෙවලොප්මන්ට් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි දැන් half death ගතියක් තියෙන්නේ. ඒ වගේම තමයි පොත පැත්තට වෙන දේවල් ටිකකුත් තියෙනවා. SLT මොබිටෙල් එකත් එක්ක ඩීල් එකක් ගහලා අල්ට්‍රා ෆාස්ට් ෆයිබර් ICT සොලියුෂන් දාන්න යනවා කියලා ආරංචියකුත් තියෙනවා. ඉනෝවේෂන් ප්ලෑන් එකකුත් තියෙනවා. එන්ට්‍රන්ස් එක රවුන්ඩ් බවුට් පැත්තට ෂිෆ්ට් කරනවා. ලොකු මොඩර්න් එන්ට්‍රන්ස් එකක් හදනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි පාරට LED advertising screens දානවා බිල්ඩින් එකේ. සිංගප්පූර් හොංකොං ස්ටයිල් එකට. ඒ වගේම තමයි වෙන වැදගත් දේවල් ගත්තොත් මේ ලිබර්ටි ප්ලාසා එකේ තාමත් 1,60,000ක ස්ක්වයර් ෆීට්ස් shops 300කට වඩා ප්‍රමාණයක් offices apartments parking 250ක් විතර තියෙනවා. ground floor එකේ ඒ වගේම තමයි ground floor එකේ තියෙන ස්කෝප් සිනමා එක තාම ඕපන්. Dolby 7.1 clean sound system එක හොඳට වැඩ කරනවා. හැබැයි ස්ටාෆ් සර්විස් එක නම් හරිම නරකයි කියලා රිවිව්ස් වල තියෙනවා මම දැකලා තියෙනවා. ඔයාලටත් මේක ඇතුළට ගිහින් ගත්ත ආත ඒ කාලේ සමහර දේවල් තාමත් ඇති. ඒ දැන් කොමේ shopping complex එක.